උඹ ගාව වස පුස්බයි. ඔයාගෙන දුන්නු සබන් තමයි මම ගාන්නේ. ගානකොට මාව මතක් වෙනවද? සබන් කැටි අතට ගත්තම මතක් වෙනවා. ඒ වෙලාවේ තමයි මට කිඹුමක් ගියේ. ලෝභකමට නුගා ඉන්න එපා. හොඳට ගහගන්න. ඉස්සෙල්ලා ගෙන දුන්නු සබන් වලට වැඩිය මේවල පෙන වැඩි. ඔයා සිනමා නිලියත් පාවිච්චි කරන සබන්නේ. ඒකයි පෙන රැපි. බොණ්ඩ මුකුත් නැද්ද? බෝතලේ කාමරේ ඇඳයට මං අරන් ඉන්නම්කෝ. එලිසබෙත් යකෝ අපේ පවුල වැටෙරින්ගගෙන මේ පැත්තට එනවා. අනුමානයක් නැහැ. එහෙනම් මොකක් හරි දැනගෙන හැංගෙන කුසී. ඒක හරියන්නේ නැහැ. එළදෙනියේ ප්‍රශ්නේ ඇදගෙන මං උඹට බයින්න. උඹ මට වෙනපන්. යන් කුසී පැත්තට. උඹ දැනගනින් එලිසබෙත් මගේ රැස්සිට පොලිසියෙන්වත් අත නොතියන බව. පොලිසිය උඹට බය වුණාට මං උඹට බය නැහැ. උඹත් මිනිහෙක්ද බය? වැඩි අපහාස වෙන විදිහට බනින්න එපා යකෝ. මට ওই නම්බුකාරයව තොර ඉන්න බෑ. කට තාපියක කියනවා. යන්න තමයි. එලිසබෙත් තෝ දැනගනින් බාරම් මුදලාලි කියන්නේ කවුද කියලා. තෝමම හක්කේ තියලා සෙනාරිනවා. අනේ බාරම් තෝගේ හොක්ක පොඩි කරගන්න නැතුව ඵලයන් දොට්ට වෙතගත් මුදලාලි. නේ මට අපහාස වෙන විදියට කතා කරන්න එපා. තෝ කට බහැව්වේ නැත්තම් මම අහනවා තෝගේ කට. අනේ පාංකඩ මුදලාලියෝ තෝගේ අහුව කට වහගන්න. මොකද මේ තේරුම? නෑ අත යන් පොඩ මේ ගන්නකෝ. තෝ මගේ ගෑණිට උදේ හවහා මල් තියලා වැඩතිය. කොහාටද? මල් තියලා වඳින්නේ. ඉන්නේ ඒකත් මට කියලා දීතියකෝ. නැදකින් පිට්ටු බම්බුවා. මේ එලිසබතෝ තෝ මගේ සල්ලම් වෙන්න නැතුව හිටපිය. තොකට නම දාන්නේ. පයි. දාන්න. උඹ ඵලයන් පැත්තකට මං ඒ ඔක්කොම බලාගන්න. මේ විහිළු නෙමෙයි මට ගහුවත් මාත් ගහනවා. කවුද යකෝ තෝප් එක විහිළුවනාවේ? අත්තරින්න මම රොකිට මම හොඳ පාඩමක් උගන්වන්න. එලිසබත් අත්තරින්න. උඹ ඵලයන් පැත්තකට. ඔයා මොකද ඒක පැත්තකට කරන්නේ කිව්වේ? ඔයා ඒකිට ගහුවොත් ඒකේ මැරි. මං දන්නෝනේ ඔයාගේ ඕකිට මම අත්තරින්න මම හොකිය මම සබතල කරලා ඉන්න. අත්තරින්න. බාරම් මුදලාලි ඔන්න විහිළු නෙමෙයි වැසිට දුන්නු පාරට වැඩිය හයියෙන් දෙන්නේ. අත්තරින්න. තෝ මට එලිසබතෝ වැඩේ දිග්ගස්සන්න එපා. ලෙල්ලම වෙන්නයි යන්නේ. ඊට ඉස්සෙල්ලා පවුල අරගෙන යනවා. විහිළු නෙමෙයි මට ගහුවත් මාත් ගහනවා. තෝ මට ගහන්න